වෙල පැත්තට. දැන් නම් ගොඩක් මෙහෙ වෙනස් වෙලා. ඒ වුණාට ඉතින් ආසාවට යනවා. කජු ගහක් තියෙනවා මෙතන. උහුලම් බිම වැටිලා ඒ වුණාට මට උස නැහැ කඩා ගන්න. ඒවා උස තියෙන්නේ. පේනවද මේ පාර? ලස්සනයි නේ. ගමට ආපුවාම දැනෙන නිදහසක්. ඒක වෙන කොහෙන්වත් හම්බෙන්නේ නැහැ ඉතින්. කොහේ යනවද දන්නේ නැහැ. දැන් මේවා ඉඩම් කරලා විකුණලත් එක්ක. ඉස්සර නම් මේවා වල තිබ්බේ පුළුන් ගහක් තිබ්බා මට හොඳට මතකයි. එතකොට හැබැයි මම පොඩි. අපේ කිරියම්ම ඒ පුළුන් එකතු කරලා මට කොට්ට මහලා දෙනවත් මට හොඳට මතකයි. මේ තියෙන කරඹ ගෙඩියක්. මේ තියෙන කරඹ මල් මම මේ ඉස්සර පොඩි කාලේ කනවා. එක ගෙඩියයි හැබැයි හම්බුනේ මෙච්චර ගස් තිබිලා. හයි මට කරඹ නෑ. ඉස්සර මෙහෙම පාරවල් තිබ්බෙත් නෑ. දැන් නම් ඉතින් පාරවල් තියෙනවා. මම දැන් යන්නේ බාප්පාව බලන්න. කිරියම්මා කිව්වා බාප්පා මේ බුලත් කොටුවට ගියා කියලා. එයා දන්නේ මම ඇවිල්ලා කියලා. අපි බලමු එයා ඉන්නවද කියලා. මම එයා බලන්න තමයි මේ එළියට ආවේ. බලමු ඉන්නවද කියලා. සත්‍ය එනවා. හරි ඉන්නේ. මේ ඉන්නේ අපේ බාප්පා. ඒකත් හරි බාප්පවත් බැලුවා. ඒ කකා හිටියේ. දැන් අපි යනවා වෙල පැත්තට. ඊළඟට තමයි අමාරුම වැඩේ. ඒ දණ්ඩ යන්න. පතුල නෑ ඒක හින්දා අවුලන්න. මට යන්න බෑනේ. මට බයයි. අනේ මට යන්න. වතුර නෑ හැබැයි බය වෙන්න දෙයක්වත් නෑ. උනාට මට බයයි මේක කඩාගෙන වැටුනොත් එහෙම හරි. මිෂන් කම්ප්ලීට්. මේ තියෙන්නේ වෙල. ලස්සන පාන්නකෝ. පාන්නක ලස්සන. මට හරි සතුටුයි යන්නේ. ඉර බැහැගෙන යන්නේ. ඒක නිසා දැන් ආය කිරියම්මලා ගෙදරට පිටත් වෙන්නයි යන්නේ. පිටත් වෙන්න කියන්නේ ඉතින් මහ ලොකු දෙයක් නැහැ. මහ ලොකු දුරක් නැහැ. ළඟයි. යනවා. බාප්පා මාව දාලා ගිහිල්ලත් එක්ක. දුවමු උත්තර දුවමු. අයියෝ. හරි මම මාරුවෙන් නැග්ගත්තේ.
දණ්ඩේ යන්න එපා. ඒ දණ්ඩේ මාරාන්තික සටනක් මේක. අනේ මම යන්නේ හරි අමාරුවෙන් guys. අයියෝ. තුට්ටු යන් අපි. හරි. දැන් හරි. යේ! අද පුහුලන් දෙක තුනකුත් හම්බුණා. ඒක ගම්බිරි සිල්ලුනුයි දාලා හපලා හදාගත්තා. vlog එක ඉවරයි. අපි ආයි ඊළඟ vlog එකෙන් හම්බෙමු.